මේ වෙලාවේ ජනාධිපතිතුමා ඉන්නේ ජපානයේ. හැබැයි ජපානයේ අගමැතිවරයෙක් නැහැ. එතුමාද ජපානි ගිහිල්ලා ශ්‍රී ලංකාව එතුමාගේ පක්ෂේ පාක්ෂිකවට හමු වෙන්න මිසක් වෙනත් ජපාන ආණ්ඩුවත් එක්ක දෙයක් කරන්නේ නෙවෙයි ජපානයට ගියේ. එහෙමනම් ජපාන් ගමන මුදල් නාස්තිය. ජපානයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ ටෝකියෝ නුවරදී එරට අග්‍රාමාත්‍ය ශිගේරු ඉෂිබා මහතා හමු වුණා. ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් මහත් හරසරින් පිළිගැනුණු අතර ජපානයේ ස්වයං ආරක්ෂක බලකායේ උත්තමාචාර්යද පිළිගැන්වුණා. දෙරටේ නියෝජිත පිරිස හඳුන්වා දීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ශිගේරු ඉෂිබා මහතා අතර නිල සාකච්ඡා ආරම්භ කෙරුණා. ජපානයේ සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සමීප මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර වෙළඳ ආයෝජන ආර්ථික සංවර්ධන ආධාර සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු ආවරණය කෙරෙන පරිදි විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වී තිබෙනවා.